Hi guys, welcome back to my YouTube channel. ඉතින් මම අද ඔයගොල්ලන් එක්ක කතා කරන්නේ මගේ චූටි බබාගේ පළවෙනි කෑම ඉන්ට්‍රොඩියුස් කරපු දවසේ මම කරපු දේවල් ගැනයි. මම මුලින්ම කරේ මේ වගේ මැටි ඇතිලියක් අරගෙන කලින් දවසේ තෙල් වලින් මුලින්ම අතුරලා තිබ්බා. ඊට පස්සේ එක විනාඩි 10ක් 20ක් වගේ තියලා මෙහෙම වතුර එකක් පුරවලා ඒක ඉතිරෙව්වා උතුරන්න දුන්නා. එහෙම තමයි සාමාන්‍යයෙන් මැටි ඇතිලියක් පළවෙනි පාරට යූස් කරද්දි මට ඒ කියන්නේ බබෙක්ට කෑම දෙන්න කලින් මෙහෙම කරන්න කියලා තමයි මට කිව්වේ. ඊට පස්සේ මේ තියෙන්නේ කෑම දුන්න දවස මම සුවඳල් හාල් වලින් එක මේස හැන්දක් තමයි ගත්තේ බබාගේ කෑම එක හදන්න. මේ වගේ වතුරෙන් 3-4 පාරක් පිරිසිදු කරලා හාල් ටික ලිපේ තිබ්බා. බත් ටික බෙරි බත හදන්න. විදියට හොඳට තඹ ගන්න වහලා තිබ්බා. මම සැරින් සැරේ ඇරලත් බැලුවා වතුර අඩු වෙලාද තැම්බිලාද බත් එකේ තත්ත්වය කොහොමද කියලා. අපේ චූටි බබත් ඉතින් බලාගෙන ඉන්නවා. එයාගේ බත් ටික කන්න ලැස්ති වෙලා. මගේ ෆස්ට් ටයිම් මම කියන්නේ කලින් මට බබෙක් ඉඳලත් නැහැ මෙහෙම හදලත් නැහැ. මගේ අතින් වතුර පොඩ්ඩක් වැඩි වුණා. ඒත් මම කොයිම වෙලාවෙවත් වතුර මැනුවලි අයින් කරේ නැහැ. හින්දෙන්න මෙහෙම ඇරලා තිබ්බා. බත බෙරි වෙලා තියෙද්දි හින්දෙන්න ඔක්කොම ටික මේ වගේ ඇරලා තිබ්බ හින්දෙනකම්. ඊට පස්සේ අපේ ගවර්න්මන්ට් ඉෂුඩ් පොතේ තියෙන විදිහට හැන්ඩෙන්ම මේ වගේ පොඩි කර චප්ප කරගත්තා. බත් එක තලපයක් විදිහට පොඩි වෙනකම්. ඕනේ නම් බ්ලෙන්ඩ් කරගන්නත් පුළුවන්. ඒත් මම බබාටම කියලා මට වෙනම බ්ලෙන්ඩ් එකක් තිබ්බ නැති නිසා හැන්ඩෙන් අපි පොඩි කරගන්න තමයි බබාට කැව්වේ. මේ තියෙන්නේ මගේ බ්‍රෙස්ට් මිල්කුත් මේකට එකතු කරලා මේ ගානට තමයි මේ තලපයක් වන මේ පොඩ්ඩක් ලික්විඩ් පැත්තට බරයි. මොකද බබාගේ පළවෙනි පාර නිසා මම මේ විදිහට තමයි හදාගත්තේ. මගේ එක්ස්පීරියන්ස් එක අනුව මම බබාට කිරි දෙද්දී ඉගෙනගත්ත දේවල් ටිකක් ඔයාලා එක්ක ෂෙයා කරන්නම්. මම රිසර්ච් කරලා බැලුවම කිව්වේ ස්ට්‍රේන් එකක් කවදාවත් යූස් කරන්න එපා බබාගේ කෑම දෙද්දි. මොකද ස්ට්‍රේන් එකෙන් වෙන්නේ අපේ බත්වල තියෙන නියුට්‍රියන්ට්ස් ඔක්කොම essential minerals vitamins ඒකට රැඳෙනවා. එතකොට බබාට කවන්නේ නිකන් බතුයි අපේ කිරි විතර කිසිම ගුණයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් ස්ට්‍රේන් එකක් යූස් කරන්න එපා. ඕගොල්ලන්ට බත් පොඩි කරගන්න අමාරුයි නම් බ්ලෙන්ඩ් එකක් යූස් කරන්න පුළුවන්. මොකද අර එක පැත්තකින් ප්‍රශ්නයක් තියෙනවා ඇට වගේ බබාට අහු වුණත් බබා කෑම කන්නේ නැහැ. එයා එළියට දාන්න පුළුවන්. ඒක නිසා හැන්ඩෙන් මම කරපු නිසා මම දන්නවා හැන්ඩෙන් පොඩි කරන්න පුළුවන්. එහෙම අමාරුයි නම් ඕගොල්ලන්ට පුළුවන් බ්ලෙන්ඩ් එකක් පාවිච්චි කරන්න. ඊළඟ පොයින්ට් එක තමයි අනිවාර්යෙන් වෙනම මැටි ඇතිලියක් තියාගන්න බබාගේ කෑම හදන්න. මොකද මගේ මේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් තමයි මම අපේ ගෙදර තිබ්බ මැටි ඇතිලියක් යූස් කරා මේක හදන්න. මොකද එතකොට ඒක හොඳට මැටි ඇතිලිය සීසන් වෙලා තියෙන නිසා. ඒත් ඒකෙන් උනේ බත කියන්නේ ඇතිලිය හොඳට මම පිරිසිදු කරලා හොදලා තමයි යූස් කරේ. ඒත් බත් එක හදලා ඉවර වුණාම බත් එක කහ පාට වෙලා. මොකද මේ මැටි ඇතිලිය මම පරිප්පුවේම හදලා තියෙනවා. ඒ කියන්නේ ඇතිලිය තිබිලා තියෙනවා. ඒකේ මික්ස් මොන හරි ගැවිලා ඇති හරි මොකක් හරි තිබිලා. ඒක නිසා අර බත් එක කහ පාට වුණා. ඒක නිසා මම දවසක් පරක්කුත් උනා කෑම දෙන්න. අපි ඊළඟ දවසේ දෙනවා කියලා තීරණය කරා. හරියට අලුතෙන් මැටි ඇතිලියක් අරන්. ඒක නිසා ඔයාලා වැරද්ද කරන්න එපා. අනිවාර්යෙන් අලුත් මැටි ඇතිලියක් ගන්න. ඒක සීසන් කරන්න තමයි අර මුලින්ම කලින් දවසේ උඩ පැත්තටයි යට පැත්තටයි පොල් තෙල් ටිකක් ගාලා ටිකක් වෙලා තියලා පැයක් හරි විනාඩි 20ක් හරි පුළුවන් තරම් වෙලාවක් තියලා ඒකට වතුර එකක් පුරවලා උතුරලා යන්න දෙන්න. ඊට පස්සේ ඒ මැටි ඇතිලිය තෙල් වල ස්මෙල් එකක් තිබ්බත් ඒක ආයෙ කරන්න ඒ සුවඳ තෙල් සුවඳ යනකම්. එහෙම කරාම ඔයාලට සීසන් කරගන්න පුළුවන්. මැටි ඇතිලියක් වගේම පොල් කටු හැඳකුත් තියාගන්න මේ බබාගේ වැඩවලට වෙනම. තව මං ඉන්ටර්නෙට් එකේ දැක්ක ගොඩක්
ලොකු ආගියුමන්ට් එකක් තමයි බබාට දෙන හාල් වර්ගේ. සමහරක් අය කියනවා සෝන්දල් හාල් දෙන්න එපා, බබාගේ බර අඩු වෙනවා, රතු කැකුළු විතරක් දෙන්න. සමහරක් අය කියනවා රතු කැකුළු බත් කන්නේ බබා, ඒක නිසා සෝන්දල් දෙන්න. ඔන්න ඔහොමම කියලා. ඉතින් මම මගේ පීඩියාට්‍රිෂියන් ගෙන් ඇහුවා. එයා කිව්වා එහෙම කිසි ගැටලුවක් නැහැ, බබාට අපිට ලේසි හාලක් දෙන්න, එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මම රිසර්ච් කරලා මම හිතාගත්තා මගේ බබාට මුලින්ම දෙන්නවා කියලා සෝන්දල් හාල්. මොකද ඒකේ රහ අපිත් දන්නවා, ඒක අර කිරි රහක් තියෙනවා. ඒ බත මිල්කි. දැන් රතු කැකුළු එකත් එක බලද්දි ගොඩක් මිල්කි නිසා බබා කන ප්‍රවණතාවය වැඩි. රතු කැකුළු බත් එකක් දුන්නත් මට හිතෙනවා බබා කන්න පොඩි මදි, මේ නිකම් කැමති නැති වෙයිද කියලා. ඒක නිසා තමයි මම තීරණය කළේ පළවෙනි දවස් 3ම සෝන්දල් හාල් දෙනවා, පස්සේ වෙන හාල් වර්ගත් ඉන්ට්‍රොඩියුස් කරනවා කියලා. ඒ වගේම එහෙම බර අඩු වෙනවා කියලා දෙයක් නැහැ මම රිසර්ච් කරපු තරමින්. මොකද සෝන්දල් හාල් වල තියෙනවා විටමින් B1. ඒ කියන්නේ ඒක ඉමුනිටි එකට, බබාගේ ඉමුනිටි එක බූස්ට් කරන්න උදව් වෙනවා. ඒ වගේම තව මිනරල්ස් තියෙනවා, අයර්න්, මැග්නීසියම්, සින්ක් වගේ දේවල් තියෙනවා ඒ හාල් එකේ. තව ඒ වගේ මේ හාල් එක බබාගේ බඩට නැත්නම් ඩයිජෙස්ටිව් හෙල්ත් එකටත් උපකාරී වෙනවා. එතකොට කොන්ස්ටිපේෂන් වගේ බඩ තද කරලා වගේ තියෙනවනේ එහෙම වෙන්නේ නැහැ. බබාට නෝමල් පූප් යද්දී ස්ටූල්ස් පාස් කරද්දී ඒවා නෝමල් විදිහට යන්න ප්‍රවණතාවය වැඩි. මොකද ඒක කිරි වලට කිරි ගතියට ගොඩක් වැඩි හාල් එකක් නිසා. ඉතින් ඔය හේතු නිසා මම හිතාගත්තා බබාට සෝන්දල් හාල් වලින් කෑම පටන් ගන්නවා කියලා. මේ හාල් දෙද්දි සෝන්දල් හෝ රතු කැකුළු හෝ ඔයා දෙන හාල් එක දෙද්දි වැදගත්ම දේ තමයි බබාට හොඳට පොඩි කරලා හාල් එක දෙන්න. එතකොට තමයි යාට කෑම කන්න ලේසි. පොඩ්ඩක්වත් ඇට වගේ අර කෑලි හැපෙන විදිහට තියෙන්න එපා. මොකද මෙච්චර කල් මාස 5ක් 6ක් තිස්සේ බබා කිරි විතරයි බීලා තින්නේ. යාට ලික්විඩ්ස් විතරයි පුරුදු. ඒක නිසා එකපාරටම දෙද්දි අර මේ තලපයක් විදිහට තමයි දෙන්න කියන්නේ. මම තලපයක්ම නෙමෙයි, මං දුන්න විදිය පොඩ්ඩක් වතුර ගතියට වැඩි බරයි. මොකද මම මේ බ්‍රෙස්ට් මිල්ක් වැඩියෙන් දැම්මා. මගේ උවමනාව තිබ්බේ බබාගේ බර වැඩි කරන්න නෙමෙයි, කොහොම හරි බබා ඕන ටික කෑම ටික කවා ගන්න. එයා ආසාවෙන් කෑවා. මොකද එයාට ලොකු වෙනසක් තිබ්බේ නැති නිසා. ඒ මගේ ටාගට් එක ඒක ඇචීව් කරගන්න ඒ විදිහට තමයි මම බබාට කෑම එක කැව්වේ. ඒ වගේම කියන්න ඕනේ පළවෙනි දවසේ දෙන්න ඕනේ බබාට එක ටීස්පූන් එකයි. ඊට පස්සේ තමයි පොඩ 2 3 4 විදිහට වැඩි කරගෙන යන්න ඕනේ බබා කන ප්‍රමාණයට. කෑම කෑවට පස්සේ වතුර දෙන්න ඕනේ අනිවාර්යෙන්ම. වතුරත් පොඩ ඉන්ට්‍රොඩියුස් කරන්න, බබා කැමති ප්‍රමාණයට බොන්න දෙන්න. තව ඔයා බ්‍රෙස්ට් මිල්ක් දෙනවා නම් ඒක දෙන විදිහටම දෙන්න. ෆෝමියුලා දෙනවා නම් ඒකත් ඒවා කලින් කරන විදිහටම දෙන්න. අන්තිමට අනිවාර්යෙන්ම ඔයා දෙන කෑම එක හැමතිස්සෙම ඔයාගේ කියන්නේ ඔයා දෙන බ්‍රෙස්ට් මිල්ක් නම් බ්‍රෙස්ට් මිල්ක් එක මික්ස් කරලා දෙන්න. නැත්තම් ෆෝමියුලා එක මික්ස් කරලා තමයි බබාට දෙන්න ඕනේ. නැත්නම් එකපාරටම බත් විතරක් දුන්නත් එයාට අලුත් දෙයක් නේ. එයා එක කන්න පුළුවන්, ඒත් කන්න නැති වෙන්නත් පුළුවන්. අපේ ගවර්න්මන්ට් රෙගියුලේෂන්ස් වලට අනුව කියලා තියෙන්නේ මුලින්ම කෑම දෙද්දි අනිවාර්යෙන් බ්‍රෙස්ට් මිල්ක් එක මික්ස් කරලා දෙන්න කියලා. ඔන්න ඔය ටික තමයි මට ඕගොල්ලොන් එක ෂෙයා කරන්න ඕන කාරණා. ඕගොල්ලොන්ගෙත් මොනවා හරි ඔයාලගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඒකත් මාත් එක්ක ෂෙයා කරගන්න. අනිත් අයත් එක්කත් ෂෙයා කරන්න. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවත් කමෙන්ට්ස් වලින් දාන්න. එහෙනම් ගොඩක් thank you මෙච්චර වෙලා අහගෙන හිටියට. ඔයාලගේ තව මොනවා හරි වීඩියෝ රික්වෙස්ට් තියෙනවා නම් ඒවත් මගෙන් අහන්න, මම ෂෙයා කරන්නම්. තව වීඩියෝ එකකින් එහෙනම් හම්බෙමු. Thank you. Have a nice day. Bye.